හරි. අයිබෝවන් අද කියන්න හදන්නේ එපිසෝඩ් 2 එක විදියට අපි පළවෙනි එක භෞතික විද්‍යා මූලධර්ම අනුව ප්‍රායෝගික අවස්ථාවල පළවෙනි අවස්ථාව කියලා දුන්නා වලට බයිසිකලයක් වංගුව ගමන් කරනකොට ඇයි ආනත කරන්න ඕන? ආනත නොකරොත් කරන වෙන අකරතැබ්බේ මම කිව්වා ඒ වගේම ඒ අකරතැබ්බේ වලක්වා කියන්නේ පෙරලියම් වලක්වා ගන්න අපි අනිවාර්යයෙන්ම උට ආනත කළ යුතුයි. ඒ සම්බන්ධ සියලුම කරුණු ඒකේ මම සූත්‍රات එක ප්‍රස්තාරات අතර මම කොහොමද කියවෙන්නුව කොහොමද වෙන්නේ කියලා ඒ තරම් දුරට ඕනේ නැහැ. සහ මේක ගොඩක් ප්‍රායෝගික හින්දා මේ බලන කෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට මම කියලා දෙන්නම්. අද කතා කරන්න යන්නේ තම්බ්ලේන් එක දකින්න නැති මේ ඔයාලා දැකලා තියෙන මෝටර් කාර්. මේ මම කතා කරන්නේ මෝටර් කාර් කියන අදහස වඩා මම කැමති මේක ස්පෝර්ට් කාර් කියනවා. දැන් මෝටර් කාර් කියනකොට ඉතින් මේක දැන් මේ අපේ දිනදා ජීවිතේ පාවිච්චි කරන ඕන එකක් මෝටර් කාර් එකක් නේ. මෝටර් කාර් එකක්. ඔතනදී රේස් පදිනකොට අර පමණක් වෙලාවට නිකන් අර අපේ හැත්තරන් දැන් මේක නම් පොළොව මට්ටම. මේක නම් පොළොව මට්ටම. අර පමණක් ඒව තියෙන නිකන් අර මෙහෙම දාන්නේ අමුතු ලස්සන හැඩයක් හදලා මේ ගාඩක් මේක දාලා මම දාලා ඉතින් නිකන් අර මේ වගේ ස්පොයිල් හැඩයක මේකක් අරගෙන එතන මේ වගේ හරියගේ මූණ මේ වගේ දැනක මෙයා වාඩි වෙලා ඉන්නේ. මේ සුඛානෝ කියන එක අල්ලගෙන ඉන්නේ. එතකොට ඕම කියලා නිකන් අර මේ වගේ හැඩති කාතිනෙද මෙතන මේ එකක් තියෙනවා. මෙතන මේ වගේ යන මේ හැඩති මේ හැඩති මේ එකක් තියෙනවා. ඒකට අපි ඒ වගේ මම මෙතනම කියන ඒ වගේ සම්බන්ධ වෙලා ඒක මම මේ ගාන කියන බර්නියුලි ක්‍රමයේ අනුව තමයි ඒක සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ වාහනේ මේ අපේ තියෙන වාහන වල ඒ කියන්නේ අපි සාමාන්‍ය මේ දින ජීවිතේ පාවිච්චි කරන වාහන වල මේ වගේ ඒව නැහැ. පමණක් ඒවල තියෙන දැන් ඔය i8 එක තව ඔය පොඩි ස්පෝර්ට් කාර් පැත්ත නිකන් අර වේගවත්ව ගමන් කරන්න ඕන වගේ මොඩල් එකකට හදපු ඒවල මේ වගේ අයිටම් බලා ගන්න පුළුවන්. මේ වගේ ඉස්සරහට සහ මේ පැත්තේ. ඒක දැකලත් නිකන් පිටිපස්සෙන් දිගට මෙහෙම එකක් ඇවිල්ලා ඉස්සරහට තියෙන එක ඒ වගේ බලා ගන්න පුළුවන්. උට සාමාන්‍ය කාර් වල එහෙම මේ එහෙම වෙන්න හේතුව මම කියන්නේ. දැන් ඊට කලින් ඒක දැන් අපි ගානත් එක්කම අපි හදාගෙන යනකොට ඒ කරුණු ටිකත් අපි කියමු. දැන් මෙතනදී මට කතා කරන්න ඕනේ මේ කොහොමද මේ රේස් කාර් එකක මේ ඒක ස්ට්‍රක්චර් එක හැදුනේ කියන්නේ මේ ඒකේ භෞතික ස්වරූපේ භෞතික ප්‍රමාණය ඇයි මේක ගොඩක් පොඩි උනේ නියම පමණ ෆිල්ම් බලනකොට ඔය රේස් එක සම්බන්ධ තියෙන ඔය Fast and Furious වගේ ෆිල්ම් සීරීස් එකේ වගේ තියෙනවා මේ පමණක් වෙලාට මේ වාහනේ මෙහෙම කළුස්ස මෙහෙම කිසි බරක් නැතුව මේක උසවන්නත් පුළුවන්. ඇයි මේක ස්කන්ධය අඩු වෙන්නේ? එතකොට මේක ඇයි මේ තරම් දුරට මේක ගොඩාක් පහත්ව හදන්නේ නිකන් මේක දැන් සාමාන්‍ය කාර් වගේ නෙමෙයි. මේක ගොඩාක් පොළොව මට්ටමත් එක්ක පොඩම කතාව ඒ කාර් එකේ ඒ මෝටර් කාර් එකේ ඇතුළු මම නැගලා පස්සේ මම ඇතුළු ඒ මෝටර් කාර් එකේ ගුරුත්ව කේන්ද්‍රය ඇයි ඇහැත්තරම් පොළොවට ආසන්නව තබා ගන්නේ? පොළොවට ආසන්නව තියෙන ගුරුත්ව කේන්ද්‍රය ආසන්නව තබා ගන්න කියන්නේ පොළොව ඇහැත්තරම් බල මේ කාර් එක ඉතාම අඩු උස ප්‍රමාණයකින් තියෙන්නේ. ඒතකොට ගුරුත්ව කේන්ද්‍රය කියන එක ඇහැත්තරම් පොළොවට ආසන්නව තමයි තියෙන්නේ. ඇයි එහෙම හදන්නේ? ඒකද මේකේ ස්ට්‍රක්චර් එක හැදුනේ කොහොමද කියලා මට කියන්න. ඔයාලගෙන් මේකේ ස්ට්‍රක්චර් එක හැදුනේ කොහොමද කියලා. මේකේ මොඩල් එක හැදුනේ කොහොමද? මේකේ ෆෝමැට් එක හැදුනේ කොහොමද? මේකේ ආකෘතිය හැදුනේ කොහොමද? දැන් නිපදවන වේගවත් කාර් වල ස්වරූපයද මේ වගේම තමයි. ඔයාලා දැකලා තියෙනවා. දන්නේ නැහැ. ඔය පොඩ්ඩක් බලන්න ලක්සූරියස් එකේ මේ ස්පෝර්ට් කාර් වගේ ගහුවට පස්සේ ඔය තියෙන දෙක එක නම් වලින් තියෙනවා. ඒ නම් වල තියෙන ඒව බලන්න හැත්තරම් මේ රේසින් කාර් එකට අනුව තමයි හදන්නේ. සහ ඒව සාමාන්‍ය කාර් වලට වඩා ගොඩක් ස්පීඩ්. ඒ කියන්නේ වේගවත්ව ගමන් කරගීමේ හැකියාව තියෙනවා. ඒකත් ඔබලා දන්න ඕනේ පාරේ. සාරේ මේ ඒ කතන්දරට පස්සේ කියන්නම් ඇයි මේ වගේ ස්ට්‍රක්චර් එක මෙහෙම හැදුනේ කියලා තමයි මේ ගානකින් අපි තේරුම් ගමු. අන්න අපි මේ ගාන දැන් කියන්න ඕනේ නැහැ. මේක බලලා තේරුම් ගන්න. මේ හරි. දැන් අපි හිතමු දැන් මම විශේෂයෙන් දැන් මෙතන කතා කරන්නේ නැහැ වංගුවක. දැන් මම අර කලින් වීඩියෝ එකේ මම කිව්වා මේ මෝටර් කාර් එකකට වෙනම සීන් එක එහෙම එකක් තියෙනවා කියලා මම මේක එතනින් නැවැත්තුවා. දැන් මේක මට හිතේ තිබ්බ දැන් මේක දෙවෙනි එපිසෝඩ් එකට කරොත් ඔයාලට පොඩ්ඩක් හිතෙන්න ලේසියිනේ වැඩි. පළවෙනි එක බලලා මේක බලනකොට මෝටර් කාර් එකේදී නම් මේක එකක් කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ගාන දැන් ගානක් හදන්න ඕනේ මේ වැඩේ අහන් ඉන්න මේ මම කියන දේ හරියට අහන් ඉන්නොත් ආයි ඉතින් කතන්දරේ මෙහෙමයි. දැන් ඔන්න ඔහොම මංගුවක් තියනවා ආයේ. ඔන්න ඔහොම මංගුවක් තියනවා. හරිද? ඔහොම මංගුවක් තියනවා. දැන් අර කලින් බයික් එක වගේ ඔය තියෙන අර මේ පැත්තේ දැන් අහිංසකව එක්කෙනෙක් බලන්න මොකද්ද මේ වෙන්නේ? කොමඩ ගාඩ මේ රේස් කාර් තරගයක් බලන්න ගිහපු කෙනෙක් ඉන්නේ. අපි හිමිත්ම එතන දැන් මේ මට ඉතින් කාර් එකම අදින්න බෑ. මම ඔයාලට මේක අර තේරුම් ගන්න ඕන නිසා මේ අදින්න ඕනේ. පුළුවන් විදිහට අදින්න. ආන්න මෙහෙම ඕනේ. මට පුළුවන් විදිහට මම අදින්න මට ඒක අදින්න බෑ. මට ඒක අදින්න බෑ. කැටයි කියන්න එපා. මේ ඕන්නම අපි මෙතන දාමු මේ ඉතින් ඉස්සරහා රෝදය මේ තියෙන ඒක ඉස්සරහා රෝද දෙක මේ ඉන්නෝද මේ පැත්තෙන් බලන කෙනෙක්ට වෙන ඉස්සරහා රෝද දෙක විතරයි නේ පොඩි. එතකොට මෙතන තියෙන නිකන් ලයිට් එක නිකන් පිටිතමුද මම ලයිට් එක මතක පුරුදු නැහැ නේද? කොහොම පදිට තියෙනවා අර මන් දන්නේ නැහැ. හැක් වගේ හරි. ඔන්නෝම තියෙනවා මේ තියෙන සයිඩ් කන්නන් දෙකේ මෙතන අපිට ඇත්තට දේවල් නැහැ. එතකොට මේකේ මේ දැන් මේකේ මේ මිනිසා යනවා මම මිනිසා එම අදින්නේ නැහැ මේ පැත්තේ බලනගෙනට එහෙම පේන්නේ නැහැ කියලා පේනවා ඉතින් අර ස්කාරවල පේනවා මම මට ඔච්චර දෙයක් කරන්න බෑ මට මේ සිද්ධාන්ත කියලා දෙන්න බෑ මේ ගුරුත්ව කේන්ද්‍රයේ G හරිද මේ ගුරුත්ව කේන්ද්‍රය G හොදේ ඒතර අපි හිතමු ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මිනිසා සහ මේ මෝටර රථය මේ දෙකේම එකතු මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය G තියෙන තැන G. ඒතකොට අපි හිතමු මේ නිකන් හරිද මෙහෙ මෙතන ඉඳන් මෙතනට තියෙන උස සිම්පල් h කියලා. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය ඉඳන් පොළොවට තියෙන උස සිම්පල් h කියලා හිතමු. එතකොට අපි ඊළඟට ගමු මේ දැන් ගුරුත්ව කේන්ද්‍රය ඉඳන් මේ ටයර් දෙක අතර දුර තියෙනවනේ. ඔන්නෝක 2යි කියලා හිතමු. ඒ කියන්නේ ඉස්සරහ ටයර් දෙක අතර දුර 2යි. ඒතර අපි දන්නවා ඉතින් මේක සමානව බෙදෙනවා ඉතින් ගුරුත්ව කේන්ද්‍රය ඉඳන් මෙහෙම මේකව කොනන්ද මේක A වෙනවා මේක A වෙනවා. ඒක ඔයත් අර දන්නවනේ ඉතින්. ආයි. ඒතර මේ වංගුවේදී මේ වාහනේ යනවා හිතන්න පරිධියට ඒ කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය v කියලා අපි හිතුවා. ඒ කියන්නේ වංගුවේ යන වේගය එම මොහොතේදී v. හරි එම මොහොතේදී යන වේගය විවර තේරෙනවද කියන්නේ? ආයි. එතකොට පොලේ අපි හිතුව මේ වාහනේ ස්කන්ධය m කියලා ඒ වගේම මේ තියෙන මේ වංගුවට අදාළ අරය අපි හිතමු මේ සිම්පල් r කියලා. සිම්පල් r කියලා අපි හිතමු. අපිට හිතන්න පුළුවන් නේද? හිතුවට කමක් නැහැ නේද? කමක් නැහැ. දැන් මේ ගාන හදන්නත් එපා අපි. හරි. දැන් ඉතින් අපි සුපුරුදු පරිදි බලන ටික ලකුණු කරමු. අපි ඒක බ්ලැක් පෙන් එකකින් කරමු නේ. බ්ලැක් පෙන් එකකින් කරමු. මෙතන ඉඳන් පහළට තියෙනවා බර කියන බලය mg කියන දේ මොකක්ද? මෙයාගේ ස්කන්ධය m නේ. අපි දන්නවා බර සමානයි ස්කන්ධේ වර ගුරුත්වයට ත්වරණය. ස්කන්ධේ වර ගුරුත්වජ ත්වරණය. ස්කන්ධය m ගුරුත්වයෙන් ගන්න g වලින් නේද? ඔව්. ගුරුත්වයෙන් ගන්න g වලින්. එතකොට බර සඳහා ඒකකය එනවා mg කියලා. mg. ඒක තමයි මේ ලකුණු ගන්න. එතකොට අඩේ ඉස්සරහට ටයර් දෙක මතම නෙමෙයි පිටපස ටයර් දෙක දැන් නැන්දේ නෑනේ. නමුත් අර අපිට පේන්නේ ඉස්සරහට ටයර් දෙක විතරක් නිසා බලන්න ඉස්සරහින් නිසා ඉස්සරහට ටයර් දෙක විතරයි මට පේන්නේ. ඉස්සරහට ටයර් දෙකේ විතරක් අභිලම්බ ප්‍රතික්‍රියා ලකුණු කරන්න. හේතුව හිතන්නවා පිටපස ටයර් දෙකේ නැහැ කියලා පිටපස ටයර් දෙකේ තියෙනවා. දැන් මට පේන දේවල් ටික විතරයි මම ලකුණු කරන්නේ වට මේ සිද්ධිය කියලා දෙන්න. හරිද? එතකොට මෙතන ඉඳන් මේ ටයර් මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියා R1 කියලා අපි හිතුවා. මේ අර වංගුවට එහයින් තිබ්බ ටයර් එක ඉස්සරහා රෝදේ ටයර් එක අභිලම්බ ප්‍රතික්‍රියාව R2 කියලා හිතුවා. අපි හිතමු මොකද? ස්පෂ්ට නැහැ හිතන්න පුළුවන් නේ අපිට. හිතන්න පුළුවන්. හරි. හිතන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා දන්නවා මම ඔයාලට කතා කරා ඊයේත් මම ඔයාලට කිව්වා කේන්ද්‍රාභිසාරී බලය කියලා කතන්දරයක්. කේන්ද්‍රාභිසාරී බලය කතන්දරයක් මම කිව්වා. හරි නේද? මම ඔයාලට කිව්ව එතනදී යම් කිසි වංගුවකට යනකොට වංගුවේ ඒ වක්‍රතාවයට අදාළ කියන්නේ වංගුවේ කේන්ද්‍රයට දෙසට ඒ අදාළ මේ දැන් මෙතන ඝර්ෂණ බලය මගින්නේ මගෝ මේ කේන්ද්‍රාභිසාරී බලය දෙන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. ඒක ආතති බලයක් ලෙස දෙන්න පුළුවන්.
පමණ කියලා ආතති බලයේ සංරචකයක් ලෙස දෙන්න පුළුවන්. පමණ කියලා අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංරචකයක් දෙන්න පුළුවන්. ඔය මාර්ගලිදේ සංසිද්ධි. මම ඊළඟ වීඩියෝ එකකට උපරිම උත්සාහ කරන මාර්ගලිදෙන් දාන්න. කොහොමද මාර්ගලිදේ මේ බයිසිකලයක් හෝ වේවා අපි බයිසිකලයක් කියලා ගමු. ওই දෙකටම එකයි. මෝටර රථයක් හෝ වේවා කොහොමද වැටෙන්නේ නැතුව ගමන් කරන්නේ. අපි ඒ කතන්දර ටික අපි තුන්වෙනි එපිසෝඩ් එකේ කරන්න බලමු. පමණක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම උපරිම උත්සාහ කරන මාර්ගලිදේ දාන්න. හරි. ඒක මම කියන්නේ හැදුවේ මේ කේන්ද්‍රාභිසාරී බලය විවිධ ආකාර වලින් යෙදෙන්න පුළුවන්. ඒ අවස්ථාව අනුව දැන් මෙතන තියෙන්නේ ඔය දන්නවා මේ ටයර් සහ මේ පොළව අතර හටගන්නා ඝර්ෂණ බලය මගින් කියලා. හරි. ඝර්ෂණ බලය මගින් තමයි මේ අදාළ අවස්ථාවේදී කේන්ද්‍රාභිසාරී බලය මේ චලිතයට සැපෙන්නේ. ඒක නිසා අපි කේන්ද්‍රාභිසාර බලය කියන්නේ ජොලියට ලකුණු කරු මේ ඉස්සරහවලදී මේ පැත්තෙන් තියෙන ටයරේ F2 මත ඝර්ෂණ බලයක් හිතන F2 කියලා. ඒ වගේ මෙහා මත තියෙන බලය අපි F1 කියලා හිතමු. ඒකට බල ඔක්කොම ඉවරද? අභිලම්බ ප්‍රතික්‍රියා ටික ලකුණු කරා, බර ලකුණු කරා, කේන්ද්‍රාභිසාරී බල ටික ලකුණු කරා. ඒ ටික නේද තියෙන්නේ. එහෙනම් අපි මෙහෙම කරමු. අපි සුපුරුදු පරිදි මම මේ ටික මකන්නම්. ඔය දේවල් දන්නවනේ ඉතින් මේවා. හරි. මම සුපුරුදු පරිදි දාන්නද ඉහළට f සමානයි 1. ඉහළට f සමානයි නේ. කේන්ද්‍රය ඉහළට. ඉතින් ඇත්තටම කිව්වොත් ඉහළට කිව්ව මම වටේ දත් කිව්වර බයිසිකල් කතන්දරේ වගේ මේ මෝටර රථේ ගමන් කරන යම්කිසි තිරස්තලයක් මත නිසා මෙයා ඉහළට චලිත වීමක් සිදු වෙන්නේ නැහැ. ඒකට තේරුම් ගන්න. ඉහළට චලිත වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට ඉහළට තියෙන ත්වරණය මොකක්ද? ඉහළට යම්කිසි ප්‍රවේගයක් නැති ඉඳ ත්වරණය බිඳුවයි. ඒකට තේරුම් ගන්න. ත්වරණය බිඳුව. එතකොට ඉහළට තියෙන බලාපැලිය මොකෝ? R1 තියෙනවා, ධන R2 තියෙනවා. මේ mg බලය උඩට හැරෙවුවම ඍණ mg වෙනවා. මේ ඝර්ෂණ බල එනවද? ඝර්ෂණ බල මේ පැත්තටනේ. ඒ පැත්තෙන් මේ පැත්තට විභින්න කොටස බිඳුවයි. ඔයාලා දන්නවද විභින්න කොටස් කියන්නේ මොකක්ද කියලා? අපි දන්න සංරචක කියලා කියනවා. අපි දන්න යම්කිසි ඕනම දෛශිකයක්. ඇයි මම දෛශිකයක් කියලා කිව්වේ? හරිද? දෛශිකයක් කියනවා මම පොදුවේ කිව්වේ. මොකද මේක බලයක් වෙන්න පුළුවන්, මේක ප්‍රවේගයක් වෙන්න පුළුවන්, යම්කිසි දෙයක් වෙන්න පුළුවන්, මේක විස්ථාපනයක් වෙන්න පුළුවන්. මොකක් හරි. හරිද? මේ ඕන තරම් තැන්වල යෙදෙනවා. හරිද? දෛශිකයක් මගේ ඊට ලම්බක දිශාවට ඒ දෛශිකයේ මගේ සංරචකයක් නැහැ. ලම්බක දිශාවේ සංරචකයක් නැහැ. අපි සංරචක වලටම මම මේ මතක් කරන දේවල් ඔක්කොම කියනවා. සංරචක වලට මේ තව වචනයක් කියනවා විභින්න කොටස් කියලා. විභින්න කොටස්. හරිද? සංරචක විභින්න කොටස් වල ෆිසික්ස් වල මේ බලය වගේ පාඩම් දෛශික කියලා පාඩම මම මුලදී උගන්වනවා ඔයාලට. අන්න ඒකේ දේවල්ට කියලා දෙනවා. යම්කිසි දෛශිකයක් මගේ ඊට ලම්බක දැන් මේක නම් දෛශිකය. මේ දෛශිකය මගේ ඒක යම්කිසි බලයක් කියලා උදාහරණ ගන්නකො යම්කිසි බලයක් මෙහිට එදෙනවා නම් ඒ බලය මගේ මේ පැත්තට කිසිම මේ දෙයක් කරන්න බෑ. ඔයාලට තේරුම්ද කියන්නේ? ඒකද අපි දැන් මේ පෙට්ටියක් කොහොමද තියෙනවා? පෙට්ටිය මෙහෙම කියලා තල්ලු කරනවා. මෙහෙම තල්ලු කරනවා. දැන් මෙහෙට තල්ලු කරයි කියලා මගේ අතේ තියෙන ඒ අතේ මගෙන් මේ පෙට්ටි මත එදෙන බලයට බලයක් එදෙනවා. නමුත් ඒ බලය නිසා මේ පෙට්ටිය පහට තෙරපෙන්නේ නැහැ. පෙට්ටිය ගමන් කරනවා නිසා. මොකද මම ලම්බකම දෙන්නේ. ඒ පෙට්ටි මම මෙහෙම කළා මෙහෙම තද කරනවා නම් අනේ එතකොට හරි. දැන් මෙහෙම තිරස්ව බලය දෙනකොට සිරස්ව මං ගෙදර බලයෙන් කිසිම මේ පෙට්ටියට මේ එකක් වෙන්නේ නැහැ. බලයක් දෙන්නේ නැහැ. පොළොවට තෙරපීමක් කරන්නේ නැහැ මේ තිරස්ව දෙන බලය. ඒ වගේ වට තේරුම් ගන්න ඕනයි. යම්කිසි දෛශිකයක් ඊට ලම්බක පැත්තට ඒ දෛශිකෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ විභින්න කොටසක් නැහැ. විභින්න කොටස බිඳුව, සංරචක බිඳුව. එහෙනම් මෙතන F1 F2ට මේ පැත්තට තියෙන සංරචක නැහැ. බිඳුව. ඊට එච්චර දෙයක් ඕනේ නැහැ. දන්න බෑ ගන්න ඕන. දන්න එක තමයි මම කිව්වේ. හරි. ඒතර ওই බල ටික විතරයි යන්නේ. මේ ওই ටික තමයි. මෙතන දාන ස්කන්ධය ත්වරණයේ බිඳුවයි. එතකොට මට එනවා R1 දන R2 සමානයි mg. මේක මම ලියන පළවෙනි සමීකරණය කියලා. හරි. අපි ලොවෙත් දන්නේ මේ වගේ සම්බන්ධතාවයක් ආවට පස්සේ අපිට හිතෙන යම්කිසි දෙයකට අනාගතයේදී කියන්නේ මේ ගණනේ ඉදිරි පියවරවලදී මේ සමීකරණ ඕන වෙයි කියලා හිතලා අපි මේ සමීකරණ සාමාන්‍ය 1 කියලා A කියලා සිම්පල් B එහෙම අපි සාමාන්‍ය පොදුවේ සාමාන්‍ය ගන්න ඉලක්කමකින් තමයි නම් කරන්නේ 1 කියලා අපි නම් කරනවා. ආයි ඉතින් මම ඊළඟට මොකක්ද ගන්න? මම දානවා කේන්ද්‍රය දෙසට ඒක මේ පැත්තට දානවා f සමානයි m. f සමානයි m මේම තමයි දාන්නේ උදේ. අනිවාර්යයෙන් f සමානයි මේ තමයි දාන්නේ. හරි. අපි කේන්ද්‍රය දෙස f සමානයි මේ දැම්මම බලමු මොකක්ද දෙන්නේ කියලා. f1 දන f2 එනවා මේ. බලන්න මේ f1 මේ f2 වෙනවා mg ගෙන් එන්නේ මේ දෙකෙන් එන්නේ නැහැ. මාරුම වෙලේ හරි. සමානයි m වාරයක් මෙතන ඒ කියන්නේ කේන්ද්‍රය දෙසට යොමු වූ ත්වරණය. ඒ කියන්නේ කේන්ද්‍රය දෙසට
යොමු වූ ත්වරණයට මම විශේෂිත නමක් මම දැන් පළවෙනි වීඩියෝවේ මම කිව්වා කේන්ද්‍රාභිසාරී ත්වරණය කියලා. කේන්ද්‍රාභිසාරී ත්වරණය. එතන මේ තියෙන කේන්ද්‍රාභිසාරී ත්වරණය මේක ස්කන්ධයේ එකතු වෙලා තමයි කේන්ද්‍රාභිසාරී බලය හැදෙන්නේ. හරිද? ඒක කේන්ද්‍රය දෙසට යොමු වුණු ත්වරණයනේ අපෙන් අහන්නේ. ඒතර මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා කේන්ද්‍රාභිසාරී ත්වරණය ගන්න පුළුවන් ආකාර කිහිපයක්. ඒ තමයි v වර්ග බෙදීම r r ඔමේගා වර්ගය v ඔමේගා කියලා මම සූත්‍ර තියෙනින් කිව්වා. දැන් මට මෙතන v නේ දීලා තියෙන්නේ බඩ. ඒතර මම ඔමේගා සම්බන්ධ කරගන්න යන්නේ. කෝණික ප්‍රමේයය සම්බන්ධ කරගන්න වෙන්නේ. ඔයා දන්නවනේ මේ ඔමේගා කියන්නේ මොකද්ද කියලා පළවෙනි වීඩියෝ එක බලලා දන්නේ නැහැ. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. අපි ඒක ඉංග්‍රීසි කරනවා ඇන්ගියුලර් ඇන්ගල් කෝණයට කියන්නේ. ඒක කෝණික කියනකොට ඇන්ගියුලර් මම හිතන්නේ ඒක ස්පෙලිං එක ප්‍රොනන්සියේෂන් එකේ මම ප්‍රොනන්සියේෂන් වැඩි බෑ. ප්‍රවේගය කියන්නේ වෙලොසිටි කියන්නේ. හරි. ඇන්ගියුලර් වෙලොසිටි කියලා තමයි ඔක ඉංග්‍රීසියෙන් කියන්නේ. අපිට යනවා මොනවද දේවල් දුන්නේ නැහැ. දැන් මට මෙතන v විතර දීපු නිසා මම v වර්ග බෙදීම මාර්ගය සූත්‍රය තමයි ගන්නෙ. හරි. ඒතර මම ගන්නවා v වර්ගය බෙදීම r මේක ගන්නවා දෙවෙනි සමීකරණය කියලා. දැන් මම කල්පනා කරනවා. දැන් මේ අවස්ථාව සලකලානේ අපි මේ කොම කැටයන් දාන්නේ. මේ අවස්ථාව සලකලා ඒකින්ද මට මේ දැන් සමතුලිත කතන්දරේ පැත්ත වගේ හිතන්න පුළුවන්. මොකද මේ අවස්ථාවට දාන්නේ. ඔක සාමාන්‍යයෙන් ඇප්ලයිඩ් වල මේ පමණක් තැන් වලදී අපි මේ යොදනවා. බොහෝ විට ෆිසික්ස් වල තමයි. සාමාන්‍යයෙන් ඇප්ලයිඩ් වල මේ කියනවනේ සමතුලිත වෙන්න ඕන. මේ අවස්ථා හතරක් කියනවා. මම ඒව පස්සේ මම SGO ස්කූල් YouTube නාලිකාව කියලා දෙන්න තියරි පාඩම් වශයෙන්. මේකේ මම මේ channel එකේ දාන්නේ ප්‍රායෝගික අවස්ථා විතරයි. හරි. අනිවාර්යෙන් දාන්න එකනේ. ඉස්සරහටම කාලීනව සිදුවන දේවලුත් දාන්න ඕනේ. ඒව මාර්ග අතරතුරු කොහොමද දුන්නේ ඒවත් දාන්නම්. ඉස්සරහට මේ අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒවල් දැනගන්න කැමතියි. එතකොට මේ මට දැන් මේක සමතුලිතය කියලා හිතන්න පුළුවන්. යම්කිසි අවස්ථාවක් සඳහන් මම ගන්නෙ. මේ හරවන මෙහෙම තැනදී ගල ෆොටෝග්‍රාෆ් එකක් ගෙවුවනම් ඒ ෆොටෝග්‍රාෆ් එක සමග මේ කතන්දරේ අපි ගොතන්න. එතකොට මට පුළුවන් මේ G වටා හරි පද්ධතියට ගූර්ණ ගන්න පුළුවන් මේ G වටා පද්ධතිය කිව්වේ. ඒ කියන්නේ මේක ඇතුලේ ඉන්න මිනිස්සයි මේ මෝටර දෙන්න මොකටද තන්නේ. නිකන් යන්නේ නැහැ නේ දැන් ඉතින් තියෙනවා. ඒ අයි තාක්ෂණිය ඔස්සේ යන්න පුළුවන් ඒ මම රේස් කරලා ඉවත් තියෙන බෑ මම දැන් මේක. තනියම යවුවොත් කාටද මේම දෙන්න ට්‍රොෆි එක දෙන්නේ. බෑනේ. හරිද මේක පුද්ගලයෙකුත් එන නිසා මම අර පද්ධතියට කියලා ගන්නවා. මම මෝටර රථය කියන දවස ගන්නෙ නැහැ. මොකද මේක ඇතුලේ පුද්ගලයෙකුත් ඉන්නෝනේ. මේක ඩ්‍රයිව් කරන්න. ඒක නිසා එන පද්ධතියට මම ගන්නවා ගූර්ණ. හොඳ මම මෙතන ලියනවා මේක. පද්ධතියට හරි. ඉතින් හොඳයි. දැන් මම G වටා ගූර්ණ කරනවා. මම නිකන් G වටා මේ පැත්තට ගූර්ණ කරලා හිතන්නකො. ඒ කියන්නේ වාමා වර්ගය. ඔරලෝසුව තියෙන මෙහෙම නම් ඔරලෝසු කටුව කැරකෙන දිශාව මේ පැත්තනේ කැරකෙන්නේ. ඒතර ඒක අපි සම මම දක්ෂිණාවර්ත කියන්නේ මේ පැත්තට. ඒ කියන්නේ ඔරලෝසු කටුවේ කැරකෙන දිශාව දක්ෂිණාවර්ත දිශාව. ඒක දැන් මම මේ පැත්තට ගන්න නිසා ඔරලෝසු කටුව කැරකෙන දිශාව ප්‍රතිඋ දිශාව ඒකට අපි කියනවා වාමාවර්ත දිශාව කියලා. ඒක මම කියන්නේ හරි. ඔරලෝසු කටුව කැරකෙන දක්ෂිණාවර්ත. දක්ෂිණාවර්ත මෙහෙම කරේ. හරි නේද? ආයි එමේ ජීවිතය මම ගුණ ගන්නවා එන්ටුනියට මම බලන්න. මුලින්ම එනවා R2 ගෙන්. R2 වර A ඍණ R1 වර A. එතකොට මේ mg බලයෙන් එන්නේ නැහැ. මේ බල දෙකෙන් ගත්තා. ඊළඟට F1 F2 දෙන්න ඕනනේ. හරි. ධන F ධනද ඍණ දෙන්නේ දැන්. ඍණනේ. අය මම ගන්න මේ පැත්තනේ. ඒක නිසා ඍණ F1 වාරයක් මේ දුර සිම්පල් h. ඒ වගේම ඍණ F2 වාරයක් සිම්පල් h කියලා එන්නේ. සමානයි සමතුලිත අවස්ථාවලදී සලකන නිසා අපිට සියලුම ගුණ වල VGI ක බිඳුවක් ලෙස ගන්න පුළුවන්. මම තව නමක් කිව්වා මොකද VGI කියලා නේද? ඒවත් කිව්වොත් මම ඒවත් ඒවට කියලා දෙනවා. VGI කියන්නේ මේ I කියනවා දරන එකතුව කියලා. VGI කියන්නේ ඔක්කොම VGI පදවල එකතුව බිඳුවයි. සමතුලිත අවස්ථාව ගන්න පුළුවන්. හොඳ. එතකොට මුලේ මට මෙතනින් එනවා R2 ඍණ R1 මේ වරහන්දුනේ A ගන්න පුළුවන්. මේ ඍණ ඉස්සරහට ගත්ත වෙනවා F1 ධන F2 වාරයක් h සමානයි බිඳුවයි. ඊ අඩේ මේ F1 ධන F2 සඳහා ප්‍රකාශනයක් අපි කලින් හදාගෙන තියෙනවා. අන්න හරි. ඒ කියන්නේ දෙකෙන් ගන්න පුළුවන් යම් කිසි ආදේශයක්. හරි. මට දුර ගන්න පුළුවන් දෙකෙන් කියලා අරගෙන R2 ඍණ R1 වාරයක් A ඍණ මේ දෙකට මම ගන්නවා මේකනේ MB වර්ග බෙදීම R වාරයක් මෙතන තිබෙච්ච ලියාගත්තා බිඳුවයි. අපිට තේරුණා? හරි. එතකොට මේ පදේ මම අනිත් පැත්තට ගෙනියන්නන්නේ.
ප්‍රශ්නයක් නැහැ නේද? කමක් නැහැ නේද? කමක් තිබ්බම මම කරනවා. හරිද? mv වර්ගය h බෙදීම r මම මේක ලියන්න තුන්වෙනි සමීකරණය කියලා. ඔව්. දැන් මෙයා යොදාගත්ත හින්දා මට යා වැඩක් නැහැ. මට යා වැඩක් නැහැ. මට වැරදුන්නේ නැහැ නේද කොහෙවත් නෑ නේද? එතකොට මට පුළුවන් වෙයි අන්න බලන්න. හරි. දැන් මෙතන තියෙන R1 දෙන R2 නේ. මෙතන තියෙන R2 දෙන R1. එතෙන්ද මේ A කියන එක කරදරයක් වෙන හින්දා මම Aත් මේ පැත්තට බෙදලා AR කියලා ගන්නවා. නැත්නම් මට එන කරදරයක් වෙනවා. මට එකතු කරන්න වෙන්නේ නැහැ නේද? ඒක තමයි දෙක නිකන් මට හිතනවා දැන් මේ දෙක එකතු කරොත් මේ R1 කෙනෙක් කැපෙනවනේ. ඒතකොට අර A කෙනෙක් කෙනා මෙතන තියාගෙන වැඩක් නැහැ. A කෙනෙක් කෙනාත් අපි අර පැත්තට දාමු. ආයි. දැන් එහෙනම් මම මොකද ගන්නෙ? 1 ධන 3 එකතු කරනවා. පළමු සමීකරණය හා තුන්වෙනි සමීකරණය මම එකතු කරනවා. ඔයාලට තේරෙනවද? හරි. එතකොට මොකද මේ R1 කැපේ යනවා. R2 දෙකයි R2 වෙන සමානයි. මෙතනින් එනවා mg මෙතනින් එනවා මෙහෙම කතන්දරයක්. mg ධන mv වර්ග h බෙදීම ar මට මෙතනින් m එළියට ගන්න පුළුවන් නේ. ආයි m එළියට අරගෙන දෙකෙන් බෙදමු. r2 සමානයි භාගය m එළියට ගත්තම g ධන v වර්ග h බෙදීම ar වරක් m v වර්ග h ආන්න වැඩි. අපි මේ කවුද මේ r වනුත් හොයමුද මේ r2 නේ මම කියන්නේ. ඉතින් අපි බලන්න දැන් මේ R2 කියන්නේ මෙයානේ. ඒ කියන්නේ අර වංගුවට අර පොඩක් එහයින් ඉන්න කෙනා. දැන් ඔන්න මම තමයි යන වාහනේ පදින්න කියලා හිතුවා. ඩ්‍රයිව් කරන්න කියලා හිතුවා. ඔන්නෝම යනකොට මම දැන් ඇත්තටම මේ වාහනේ මට දැන් පහළ වුණොත් කැමරේට වෙන්න දු වෙනවා. මම ඇත්තටම පොළොවට ආසනවද. ඔය හිතින් මවාගන්න ඔයා තමයි ඉන්නේ. වංගුව තියෙන මෙහෙම මේ පැත්තට මම මෙහෙම කළා හරවනවා. හරි. මෙහෙම කළා හරවනකොට මේ පැත්තේ තියෙන ඉස්සරහ රෝද දෙකෙන් මේ පැත්තේ තියෙන ටයර් එක තමයි මේ ඇඳලා තියෙන්නේ. වල තියෙන R2 කියන ඒ රෝදේ පොළොව මගින් ඒ රෝදේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි මම R2 කියලා ගන්න තියෙන්නේ. ඒතර වංගුව දෙසරිය වංගුවට සමීපයේ තියෙන ටයර් එක තියෙන ඉස්සරහ ටයර් දෙක වංගුවට සමීප දෙක තියෙනවානේ. ඒක තමයි මෙතන R1 කියලා මම අරන් තියෙන්නේ. R1 කියලා ගන්න තියෙන්නේ ඒක. එදා මම හෙව්වේ මොකද්ද? R2. R2 තමයි හරි. දැන් අපි R1 උත් නිකන් හොයලා බලමු මට මොකද සංසිද්ධිය මෙතන වලට කියන්න ඕන. හරි. R1 උත් නිකන් අපි හොයලා බලමු. හරි. මට R1 හොයන්න පුළුවන් නිකන් එකෙන් 3 අඩු කරාම එකෙන් අපි 3 අඩු කරමු. එකෙන් 3 අඩු කරාම R2 කැපි යනවා. R1 ගෙන් R1 අඩු කරාම 2යි R1 වෙනම රිලේට් දාන වෙනවා. ඒතර මේකෙන් මම අඩු කරන්නේ mg ඍණ මෙතන එනවා mv වර්ග h බෙදීම ar. අඩේ මට යත් කියන්න පුළුවන් සමීකරණයක් මොකද මේ බලන්න. R1 සමාන 1ක් 2යි g ඍණ v වර්ග h බෙදීම ar වාරයක් m ආන්න වැඩි. එතකොට මට නිකන් පොඩි සම්බන්ධයක් ගන්න පුළුවන් කියලා හිතනවා දැන්. ඔයාලා මට කියන්නේ මේ බලන කට්ටිය කියන්න ඕනද? බලන කට්ටිය ඒ වෙලාවෙම මම පොඩ්ඩක් හිතලා අඩේ මේ පොඩි මේ R1 සමාන නැහැ. R1 අසමාන නේද? ඔව්. ඔයාලට පේනවා ඇති. මට මේ සම්බන්ධයේ ආපු උත්තර දෙකෙන් මට කියන්න එතනින් R1ද විශාල R2ද? ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මෙතන තියෙන එකතු කිරීමේ ප්‍රකාශයන් නිසා R2 කියන R1ට වඩා විශාලද? අන්න වැඩි. මට ඕක ඔයාලට කියලා දෙන්න. දැන් මේකේ මේ මෝටර රථේ සාමාන්‍යයෙන් ගොඩාක් ස්පීඩ් යනකොට ගොඩාක් වේගවත්ව යනකොට ඔයාලා පමණක් වලට රේස් කාර් ඔය මේ තියෙනවනේ මම අර කලින් කිව්වා වගේ පාස් ටයිම් පීරියඩ්ස් වෙන්න පුළුවන් පවුන මැක්විල් පොඩි කාඩුන් එක හරි බලලා දිනන තේරුම් ගන්න පුළුවන් ඒවල මෝටර රථේ මෙහෙම වංගුව මෙහෙම ගන්නකොට මේ අර වංගුවට සමීපයේ තියෙන ටයර් දෙක මේ කියන්නේ ඉස්සරහ ටයර් එක පිටිපස්ස ටයර් එක පොඩ්ඩක් මෙහෙම ඉස්ස වෙනවා මේ ඉස්ස වෙලා තමයි යන්නේ. ඔයාලා දැකලා තියෙනවද? අවංකව කියන්නේ දැකලා තියෙනව නේද? සාමාන්‍ය වංගුවට සමීපයේ තියෙන ටයර් දෙක තියෙනවනේ. ඒක පොඩ්ඩක් අධික වේගෙන් යනකොට මෙහෙම ඉස්ස වෙනවා. හරි. මම ඒකවට කිව්වර කලින් එකේදී මේ මෝටර රථයේ වෙන කතන්දරයක් තියෙනවා කියන්නේ. මොකද බයිසිකලේ දැන් රෝද දෙකයිනේ. මෝටර රථේ රෝද හතරක්. ඒත් රෝද හතරෙන් අර මේ වංගුවට සමීප රෝද ටික මෙහෙම ඉස්ස වෙනවා. එස වෙන්නේ අර වේගය ගන්න පුළුවන් උපරිම අවස්ථාවේ තමයි ගන්නන්නේ. Vmax අවස්ථාව. ඒ කියන්නේ වංගුවේදී ගන්න පුළුවන් උපරිම වේග අවස්ථාවේදී යන්න පුළුවන් උපරිම වේග අවස්ථාවේදී ඒක දැන්
ඊටත් වඩා වැඩි වේගයෙන් ගියොත් මේක පෙරලිලා යනවා. හරිද? මම කියන්නේ අර ඔන්න මෙන්න පෙරලිලා යන්නෙත් නැතුව ගන්න පුළුවන් උපරිම වේගය Vmax එක පෙරලිලා යන්නෙත් නැතුව ඒකට ඒ අවස්ථාවේදී මේ R1 කෙනෙක් කෙනා මේ අන්නේ R1 එකට පිටිපස්සේ R1 ට සමාන්තරව පිටිපස්සට රෝද ඇතුළේ අපිට දැන් ඒක හද ගන්න බැරි වුණානේ අපි මේ R1 විතරක් දුමු R1 කෙනාගේ බිඳුවක් වෙනවා මේව දැන් මෙහෙම ගන්නකොට මේ වංගු මෙහෙම කරකවල ගන්නකොට මෙහෙම කළා මේ පැත්තේ මෙහෙම එසෙනවා ඒක ඔයාලා දැකලා තියෙනවා හරි මම ඒක වීඩියෝ එක අවසානට දාලා වෙන්නම් නම් එහෙම එස වෙන කලන්දරේ හරි ඒක ඔයාලා මෙතන සම්බන්ධතාවයෙන් දන්නවා R2 කියන එක R1 ට වඩා විශාලයි ඔයාලට මේ කතන්දරුතරයි කතන්දර තියෙනවා නේද මෙයාගේ තෙරපුම වැඩි කියලා ඔයාලට තේරෙනව නේද තේරෙනව නේද ඔයාලා මෙහෙම මම කියන්න මොකද මෙහෙම කියන්නේ මම මේ රූප සටහනම ඔයාලා බලන්න මේ රූප සටහනම මම පොඩ්ඩක් මෙහෙම ඇදලා දෙන්නම් ඔන්න ඔහොම තියනවා ඔන්න ඔහොම තියනවා මම මෙහෙම උඩින් ඩ්‍රෝන් ෂොට් එකක් ගෙහුවට ඉඳන්නකො මේ අවස්ථාවේ එතකොට මේ ටයර් එක දිනන්න ඕන අන්න ඔහොම දිවෙනවා ඔය වාහනේ ඉන්නේ මෙහෙම හරි ඔන්න ඔහොම තමයි මේ රෝද හතර කියලා ඉඳන්නේ මොකද මට හරියට දැන් රෝද සමානයි කියලා ඉඳන්නේ ඔන්න ඔහොම තමයි මේ වාහනේ යන්නේ මේ පැත්තට තමයි යන්නේ මේ වාහනේ එතකොට මට කියන්න ඕනුනේ මේක අර උඩු ගුවනේ නිකන් ඩ්‍රෝන් ෂොට් එකක් ගැහුවම රූපයක් ගත්ත තෝම නෙමින්නේ මට තේරුණාද කියන්නේ එතකොට මම කියන්න හැදුවේ මේකන් බෑ කියන්න හැදුවේ මම පත දෙකක් අදිනවා බෑ මේ පළවෙනි පතේ මං යන්නේ මේ අර වංගුවට සමීපයේ වූ රෝද දෙක යන පතේ මම මේ දෙවෙනි පතේ ලෙස අදින්නේ වංගුවට එහයින් රෝද දෙක යන පතේ මේ දෙවෙනි පතේ යන එක පළවෙනි පතේ කියලා හිතන්න ඒක දන්නවද ඔය සාමාන්‍යවත් දන්නවා අර මල්ල ක්‍රීඩාවල අර ට්‍රැක් එකේ දුවනකොට මේ අර අයිනෙම මෙහෙම යන එක්කෙනාට වැඩි දුරක් දුවන්න ඕනේ මේ අර ට්‍රැක් එකට ළඟින්ම යන එක්කෙනාට වඩා ඒකට මෙතනිනුත් වෙනවා මේ රෝද දෙකට යන පතයට වඩා වැඩි පතයක් කවුරු යන්න ඕනේ මේ අර එහා පැත්තේ ඌ රෝද දෙක යන්න ඕනේ කියලා තියෙනවා ඒවල් තියෙනවනේ මේක ළඟින්ම ගන්න පතේ අරක පොඩ්ඩක් දුරින් ගන්න ඕන පතයක් ඒකෙන්ද පොඩ්ඩක් වැඩි දුරක් ගන්නවා එහෙනම් යාගේ මොකක් වෙන්න ඕනේ ඝර්ෂණ බලය වැඩිපුර ගන්න ඕනේ මොකද එයා ඊටමත් වේගෙන් මේ රෝද දෙක මෙහෙම කැරකිලා එන්න බෑ ඝර්ෂණ බලය වැඩි කරගන්න මොකද කරන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කරගන්න ඒ කියන්නේ පොළොවට සිදුවන තෙරපුම වැඩි කරගන්න ඕන ඒක තමයි මෙතන R2 R1 ට වඩා විශාල ඒක වල තේරුම් ගන්න පුළුවන් මම ඒකත් කියලා දුන්නා මොකද මම කිව්වේ මේක වැඩි පතයක් ගමන් කඩේ නිසා අපි මෙහෙම මේ දෙවෙනි පතය පළමු පතයට වඩා වැඩි නිසා මේ රෝද දෙක අපි ඒකට AB කියලා ගමු AB රෝද දෙක AB රෝද අපි මේ AB කතන්දර ඕනේ AB කතන්දර ඕනේ අපි කියමු ඒ නිසා ඝර්ෂණ බලය F අපි ඝර්ෂණ බලය කියලා ලියමු ඝර්ෂණ බලය එම පතේදී වැඩි විය යුතුය. ඔයාලා තේරුණාද කියන්නේ? එම නිසා අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි විය යුතුය. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි විය යුතු කොමන රෝධ මත දාන්නේ මේ රෝධ දෙක මත තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඕන. එතකොට මෙතන දාන දෙවෙනි පතයට අදාළ රෝධ බල රෝධ මත කියලා දානකො රෝධ මත අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි විය යුතුය. ඒක නිසා තමයි දැන් අර දෙවෙනි රෝධ දෙක මට අදින්න බැරි වුණාට මං යන්නේ මේ රෝධ දෙක විතරයි. මේ රෝධ දෙක විතරයි මං යන්නේ. මේ පැත්තෙන් ගන්න එකනේ මං යන්නේ. ඒතර මේ R2 කෙනෙක් කෙනා R1 ට වඩා කොහොමත් විශාල වෙන්න ඕනෙමයි. හරිනේ બોලේ වැඩි හරි දැන් මං එසේ වෙන කතාවක් කිව්වා. දැන් ඉතින් මට ඕක වෙලක් නෑ හොති. දැන් මට තව සංසිද්ධියක් කියන්න බෑ. දැන් මං R1 උත් එව්වා R2 උත් මං එව්වා. පාට තේරුණා නේද? ඔව්. දැන් මම මෙහෙම කතන්දරයක් වට කියන්නද? දැන් මට මකන්න වෙනවා. මම මෙතන මකලා මම මෙහෙම කියන්න. මම වටේ කිව්වනේ අර මේ පෙරලීමකින් තොරව ඒ වාහනේ ඒ මෝටර් කායයකට යන්න පුළුවන් උපරිම වේග අවස්ථාවේදී මේ පොඩි උපරිම වේගය සඳහා ප්‍රකාශයක් අපිට හදාගන්න පුළුවන් මේ මම ඒ අවස්ථාවේදී අර මේ වංගුවට ආසන්න රෝධ දෙකේ රෝධ දෙක පොඩ එසවෙන නිසා එතන තෙරපුම් බලය බිඳුවක් වෙනවා. අභිලම්බ තෙරපුම් කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ R1 කෙනෙක්ගේ බිඳුවක් වෙන්න ඕන මම කියවනේ. ඒක අර උපරිම අවස්ථාවේ ඊට වඩා වැඩි වේගකින් ගත්තොත් මේක පෙරලා යනවා. මම කියන්නේ පෙරලෙන්නේ නැතුව ගන්න පුළුවන් අර උපරිම වේගය. පෙරලෙන්නේ නැහැ. නූලෙන් වගේ නූලෙන් පෙරලෙන්න වගේ ගිහිල්ලා යනවා වේගය. එතකොට එම අවස්ථාවේදී අර වංගුවට සමීප වංගුවට ආසන්න රෝධ දෙකේ
රෝද දෙක මත පොළොවෙන් ඉඳන් අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුවක් වෙනවා. ඔයාලට තියෙන පොළොවෙන් ඉඳන් මෙහෙම තෙරපෙන්නේ නැහැ නේ. ඒක පොඩ එසවෙනවනේ. එසවෙන ඉඳන් පොළොවට කිසිම ස්පර්ශයක් නැතිද පොළොවෙන් අභිලම්බ ප්‍රතික්‍රියාව ශූන්‍ය වෙලා යනවා. බිඳුවක් වෙලා යනවා. ඒක නිසා අපි මෙහෙම ලියනවා බලන්න. පෙරලීමකින් තොරව වංගුවේ යා හැකි උපරිම ප්‍රවේගය Vmax නම් එම අවස්ථාවේදී කවුද බිඳුවක් වෙනවද? R1 ද R2? R1 තමයි බිඳුවක් වෙනවා. R1 සමාන බිඳුවක් විය යුතුය. R1 සමාන බිඳුවක් විය යුතුය. ඔයාලට තේරෙනවද නේද? ආයි. හරි. ඔයාලට මේ සංසිඳයෙන් තේරුම් ගන්න පුළුවන් නැත්නම් මේ සූත්‍ර දෙකෙන් තේරුම් ගන්න පුළුවන් ආයි. මෙතන බලන්න. මේ V කියන පදය වැඩි වෙන්න මේ R2 අවස්ථාවේදී ඔයාලට පේනවා R2 වැඩි වෙනවා. මෙතනදී බලන්න V වැඩි වෙන්න මෙතනදී V වැඩි වෙන්න කරනකොට මේ පදේ වැඩි වෙනවා. ඒතර අඩු වෙන පදේ වැඩි වෙන නිසා සමස්තයක් ලෙස මේ පදේ මොකක් වෙනවද? අඩු වෙනවා. ඔයාලට තේරෙනවද? අඩු වෙන පදේ ගොඩක් වැඩි වෙන නිසා සමස්ත පදේ අඩු වෙනවා. ඒතර R1 උත් අඩු වෙනවා. R1 ට අඩු කර ගන්න පුළුවන් අවම ගන්න බිඳුවයි. ඒක තමයි R1 බිඳුවක්. මේ සමීකරණය හිතන්නත් පුළුවන්. එතකොට බොලේ මට R1 බිඳුවක් කරන්නේ දැන්. ඒතර මට මේ R1 සඳහා වූ ප්‍රකාශනය මම දන්නවනේ. ඒක මට දැන් බිඳුවට සමාන කරන්න පුළුවන්. මේ බලන්න භාගය G ඍණ V වර්ග H බෙදීම AR වාරයක් M සමාන බිඳුවයි. R1 ගත්ත සදා ප්‍රකාශම බිඳුවට සමාන කරනවා. දැන් මේ MM බෙදලා දාන්න පුළුවන් කියන්නේ ස්කන්ධයක් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දන්න අංශයක් තියෙනවා. G සමානයි V වර්ග H බෙදීම AR. ඒතර දැන් මෙතන Vmax කියලා ගන්න ඕක මම max අවස්ථාවනේ ගන්න. ඒතර Vmax සමානයි Vmax වර්ග සමානයි GRA බෙදීම H. ඒතර Vmax කියන්නේ ධනාගයක් විය යුතු නිසා අනිවාර්යයෙන්ම වර්ගමූල ගත්තම GRA බෙදීම H කියලා නම් සමීකරණයක්. මේක පට්ට වැදගත්. ඔයාලා ඔය කියන ඔක්කොම ස්ට්‍රක්චර් එක හැදෙන සූත්‍රය තමයි මේ තියෙන්නේ. අන්න වැඩි. Vmax සමානයි GRA බෙදීම H. ඔයාලට තේරුණාද වැඩි? ආයි තේරෙන්න ඕන ලෙවෙත්තුනේ. මොකදරම කියලා දුන්නා. දැන් බලන්නකො මේ සූට් එක. දැන් උන ඕක ගන්න තමයි මම මෙච්චර මේ අමාරුවෙන් මෙහෙම සූට් හදාගෙන මේ රූප ඇදගෙන මම කරේ. හරි. රූප ඇදගෙන මම කරේ. අර ටික ලියා ගන්න ඕන නම් ලියා ගන්න බෑ. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊ අඩේ මට දැන් එනවා සූත්‍රය Vmax කියන්නේ GRA බෙදීම H කියලා. අපි මේ පද ටික හඳුන්වමුද? සබයි. Vmax කියන්නේ මම මෙතන කිව්වා උපරිම වේගයේ G කියලා. G කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඒක සාමාන්‍ය නියතකයක්. ඔය 9.8යි ms දෙක වගේ තමයි එන්නේ. R කියන්නේ මේ වංගුවේ අරය නේද? ආයි වංගුවේ අරය. A කියන්නේ මේ ගුරුත්ව කේන්ද්‍රය දැන් මේ තියෙන එක ටයර් එකට ඇති තිරස්තු. අපි මේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට එක ටයරයකට ඇති තිරස් දුර. ඒතර H කියන්නේ පොළවේ සිට මෙම පද්ධතිය මම ඒක ලියන්න යනවාද ගුරුත්ව කේන්ද්‍රයට මෙම පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රයට ඇති උස නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයට ඇති සිරස් උස ආයි ගේමක් නෑ දැන් ඔයාලට මම ස්ට්‍රක්චර් එක හැදෙන විදිහ දැන් මම කියන්න ඕනේ නෑ ඔයාලා තේරුම් ගන්න. එනවල බලන්න මොකද වේගය වැඩි කරගන්න යම් වාහනයක වගේ. ඒකට මොකක් කරන්න ඕනද? ගුරුත්වාකර්ෂණය සාමාන්‍ය නියතකයක් නිසා ඒක අදාළ කරගන්න එපා. ඒක වාහන ඔක්කොටම එකයි. කියන්නේ වාහන වලට වෙනම ගුරුත්වාකර්ෂණය වැඩි අඩු කරගන්න එහෙම බෑනේ. ඒක සාමාන්‍ය ස්වභාවිකව සිදු වෙන සිද්ධියක්. මට තේරෙනවද කියන්නේ? ඒක යම් මේ පිහිටු මාත්‍රක හැදෙන ගුරුත්වාකර්ෂණය. අපිට වෙනස් කරන්න බෑ. මේක යන්නේ ඔක්කොම එකම මාර්ගයේ එකම පිහිටුමක වගේ නිසා අපිට එහෙම කියන්න බෑ. නමුත් ඔයාලා බලන්නකෝ R කියන එක. ඒක වෙනස් කරන්න බෑනේ. ඇයි? ඒ වංගුවේ අරයක් නේ. ඒක සාමාන්‍යයෙන් ඔක්කොම රේස් කාට් එක කියන්නේ ඔක්කොම වංගුවේ නිසා ඒක වෙනස් කරන්නත් බෑ. බලන්නකෝ දැන් ඒක දැන් මම මේ කතා කරන්න යන්නේ මේ මෝටරේ ස්ට්‍රක්චර් හැදුනේ කොහොමද ඉන්නේ? ඒ බලන්නකෝ. ඒ කියන්නේ
මේ ගුරුත්වකයේ ඉඳන් මෙතනට තියෙන මේ ටික ටයර් එකට තියෙන මේක. ඔයාලට තේරුම් ගන්න පුළුවන් දැන් මේ A වැඩි වෙන්න මේ වැඩි වෙන්න මේ Vmax කියන එක වැඩි වෙනවා. Vmax වැඩි වෙනවා වැඩි වි. ඒවට තේරුම් ගන්නවා වාහනයක් දැන් ඔය රේස් කාර් එකම අරවා තියෙන ලස්සන කාර් දැන් ගොඩක් ප්‍රසිද්ධ සල්ලිකාරයෝ පදින් ලක්ෂරියස් වාහන රේස් කාර් ඒක හිතින්ම අවා ගන්න. අඩේ ඕනේ මේක ගොඩක් පළලයිනේ. වාහනේ ගොඩක් පළලයි. හරිද? අඩේ ඕනේ. එතකොට පළල කියන්නේ මේ A වැඩි වෙන්න ඕන කියන්නේ මොකද අදහස? මේකේ පළල වැඩි වෙන්න ඕන කියන එක. ඒක මම කල්පනා කරලා බලන්න ඇත්තද? ඕනේ ස්පෝර්ට් කාර් වල වාහනේ පළලයි. පමණක් වෙලාවට ගන්න බෑ ඒ තරම් පළලයි හරි. වාහනේ එන පළලයි. අන්න ඒකයි එහෙම පළල වැඩි උනේ. රේස් කාර් වල රේස් කාර් වල ස්පෝර්ට් කාර්ස්. H කියන එකේ වැඩි වුණොත් ඒ කියන්නේ මම H කෙනාගේ වැඩි වුණොත් නෙවෙයි දැන් මම Vmax උපරිම කරගන්නේ මම බලන්න H කෙනාගේ අඩු වෙන්න එපා ඇයි මේක තියෙන බෙදීමක් වල පහළ මේ H කෙනාගේ අඩු වුණොත් තමයි පහළ පදේ මේ අඩු වෙන්න මේ Vmax කියන කෙනා වැඩි වෙන්නේ H අඩු වෙන විට Vmax ඒත් වැඩි වෙනවා ඒ මොකටද මම කිව්වේ වාහනේ උස ප්‍රමාණය අඩු වෙන්න අර වංගුවේදී ගන්න පුළුවන් මොකක්ද වේගය වැඩි කරගන්න පුළුවන් වංගුවේ වේගය වැඩි කරගන්න පුළුවන් ඒක මම හිතලා බලනවා ස්පෝර්ට් කාර් වල උස ප්‍රමාණය අඩුද අනිත් වාහන වලට වඩා ඕනේ අඩුයි ස්පෝර්ට් කාර් වල බලනකොට උස අන්න මේ ගාන දැන් මේ මට මෙහෙම කරලා බලන්න මට දැන් මෙතන පෙන්නන්න බෑ කැමරාවකට පෙන්නන්න තියෙන්නේ මේ ගාන වගේ උස මටත් වඩා පොටයි තරපමණක් වාහනේ නෙවෙයි අර උඩ ඔය රේන්ජ් රෝවර් වගේ එහෙම නැහැ නේ උසයි නේද ඒක ඉතින් අර වේගෙන් යන්නේ හදපු ඒවා නෙවෙයි ඒවා ලක්ෂරියස් විදිහ හදපු එකක් ස්පෝර්ට් කාර් ගන්න නෙවෙයි ඒ වාරේ වල බලන්නකොට ඔය i8 එක වගේ BMW i8 එක වගේ නිකන් ස්පෝර්ට් කාර් නේ ස්පෝර්ට් මොඩල් එකට හදලා වේගෙන් යන්න පුළුවන් විදිහට හදපු එනකොට කොම්බේ උස ප්‍රමාණය හරි අඩුයි ආන්න වැඩ ඒකයි ඒක වෙලා තියෙන්නේ හරි නේද හරියටම හරි ඕන්න මම ඒකත් කියලා දුන්නා මම ස්ට්‍රක්චර් එකේ මම කිව්වා මේක පළල් වෙන්න ඕන මේක උස මේ වෙන්න ඕන ඔය ටික මම කිව්ව ස්ට්‍රක්චර් එක ස්කන්ධය කියන එක මෙතන මගේ හැරුණා. නමුත් ඔයාලා දන්නවද ස්කන්ධය කියන එක මෙතනට අදාළ වෙන්නේ නැහැ කියලා ඔයාලා තේරුම් ගන්න පුළුවන්. මොකද M කියන පදේ බිඳුවක් වෙලා යනවා. M කියන පදේ මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඔයාලට එහෙමද කියන්නේ? දැන් කවුරු එක කරපලා ස්කන්ධෙ විතර බෙදන්න තුත් නැහැ. ස්කන්ධය මේ අදාළ වෙන්නේ නැහැ. ස්කන්ධය අදාළ වෙන්නේ නැහැ. මේ ස්කන්ධය කියන එක මේ අර වේගය වැඩි ඒ තැනට බලපාන්නේ නැහැ. මේ සූත්‍රයෙන් වල තේරෙනවනේ. හරි. ඒක ස්කන්ධ මත අදාපවතින්නේ නැහැ පුතා වේගය. ඔයාලට කියන්නේ තේරෙනවද? ආයේ ඔන්න ඕකේ මට කියන්න ඕනේ ඔයාලට ඕන නම් අර ප්‍රස්තාර ටිකක් අදින්න පුළුවන්. මොකද අර R1 R2 ගාලා මේ ප්‍රස්තාර ටිකක් හදාගන්න පුළුවන්. හරිද? දැන් මෙතන ඔයාලට නිකන් හදන්න පුළුවන් නිකන් අර නිකන් එකක් වඩා හදලා පෙන්නන්න. මොකද බෑ. නිකන් ඕනේ නැහැ හරිද? දැන් මේ සමීකරණ ගත්තම මම මේ සමීකරණ වර්ග කරාම Vmax වර්ගය සමාන GR ඒ බෙදීම h නේ. එතකොට මට ඕනේ කියලා හිතමුකෝ. හරිද? මට ඕනේ කියලා හිතමුකෝ මෙහෙම මේ ගුරුත්වයට තරණයට අනුහාරයෙන් ගුරුත්වයෙන් විචල්යක් ගමුකෝ මේ A කියන පදේ ගමුකෝ ඒක ටයර් එකට දුර ඔන්න ඕක හරිද ඒ කියන්නේ මෙහෙම හොද ඔය දෙරුම දැන් මේ කෙනාගේ අනුක්‍රමයට එක් වෙන්නේ මේ කෙනාගේ අනුක්‍රමයට තමයි එක් වෙන්නේ G කියන්නේ ගුරුත්වයෙන් කොමන්නියතයි R කියන්නේ වංගුවේ අර කොමන්නියතයි පමණක් වාහන සෙට් එකක් තියෙනවා මේ උස එකමයි නමුත් ඒකේ පළල වෙනස් හරි උස එකමයි පළල වෙනස්. හරි උස එකම නිසා එචුත් නියතයි. එතකොට මට එනවා y වර්ග සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය. අපිට තේරුණේ කියන්නේ y වර්ග සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය. එතකොට මේක අර කලින් වීඩියෝ එකේ මට හම්බුණා මම ඒක යන්නේ නැහැ. y වර්ග සමානයි mx වල තේරුම් ගන්න පුළුවන්. මේ y කියන්නේ දුරන y සමානයි දැන් මේක යම්සි මූල mr මේක ඉතින් අදාළ කරගන්න එක අනුක්‍රමණයනේ. ඒක k කියලා ගන්නවා. මේ x වැඩි වෙන ප්‍රමාණයට y වැඩි වෙන්නේ. ඒ කියන්නේ වැඩිවීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. එතන මේ ප්‍රස්තාරය එන්නේ මෙහෙම නේද? ඕනේ නැහැ. ඒට ඇදලා Vmax අදින්න කියලා අදිසරි ආවොත් ඔයාලට අන්න මෙහෙම ප්‍රස්තාරයක් තමයි. x වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් y වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඔන්න ඔයගේ ප්‍රස්තාරයක් තමයි. ඒ වගේ වල ප්‍රස්තාර ගොඩනගා ගන්න පුළුවන්. ඔන්න මම සම්පූර්ණයෙන් කම්ප්ලීට්ලි රේස් කාර් එක කොහොමද පළල වැඩි වුනේ? ඒකට අදාළ උස අඩු වුනේ ඇයි? ඒක වේගයට ස්කන්ධය මේ ස්කන්ධෙන් ඒක සායක්ත ඒක පරායක්ත වෙන්නේ නැහැ. කාට කියන්නේ? ඒ සායක්ත නෙවෙයි පරායක්ත. ඒ කියන්නේ සායක්ත නෙවෙයි.
පරායත්තයි. හරිද? ඒ කියන්නේ ස්කන්ධය බලපාන්නේ නැහැ. මේක වේගය වර්ධනය කරගන්න නිසා මේ සූත්‍රයෙන් වලට තේරෙන්න ඇති. ඒ වගේ හරි. එතකොට මේ පරායත්තය කියන්නේ යැපෙන්නේ නැහැ කියන එක. ස්වායත්තය කියන්නේ යැපෙනවා කියන්නේ. මට දෙන්න කියන්නේ. ඔව් ස්වායත්ත පරායත්ත. මට මතක විදිහට කිව්වා. හරි ඒක අතර ඕනේ කොහමද ස්කන්ධ මේ බලපාන්නේ නැහැ මේ වාහනේ වේගය වර්ධනය කර ගැනීම සඳහා වංගුවකදී. හරිද? ඔන්න මම කාර් එකේ වුණ කතන්දරයක් කිව්වා. බයිසිකලේ කතන්දරයක් කිව්වා. ඊළඟට මම මාර්ගදී කතන්දරයක් කියනවා. තාවදී මට මගහරම කොටසක් හරි තිබ්බා. ස්ටාෆ් එකේ අර මම අර තවවට කියන්න කියලා හිටියා අර මේක අරහද. මේක මම කියන්නේ හිටියේ. මොකක්ද මේ අර ස්පොයිලේ හැඩේ අර වාහනේ අර මේ වගේ අර පිටිපස්සෙත් ඔය වගේ මේ එකක් තියෙන ඔන්න ඔය වගේ. ඔන්න ඔය වගේ ආකාරයේ හැඩති මේ අනෝම එකක් තියෙනවනේ. අන්න ඔය වගේ එකක් තියෙනවා ඉස්සරහා නිකන් අර මෙහෙම දාලා එතකොට මේ වර කූරු දාලා මම මේ අර පිටිපස්සේ කෑල්ලක් තියෙනවනේ ඔය හද ඒ වගේ ඉස්සරහත් අර මේ වගේ කෑල්ලක් දාලා තියෙනවා මෙහෙම දීපු මේ කූරක් වගේ දීපු ඔන්න ඔය වගේ ආකු හැල තියෙනවම මේ එකක් තියෙනවා ඉස්සරහත් ඔය වගේ එක සම්බන්ධ වෙලා තියෙන ඉස්සරහට. ඕම තමයි වාහනේ හැදෙන්නේ මෙතන දැන් ඔය වාහනේ ඇවිල්ලා ටයර් ඇවිල්ලා ඔම ඔන්න ඔය ඇවිල්ලා ඔම සම්බන්ධ වෙනවනේ එක හරි ඔන්න මට අදින්න දෙන්නේ නැහැ මොහොමද තියෙන්නේ. හරි ඕමනේ තියෙන්නේ. ඔන්නම තමයි ඔක හැදෙලා තියෙන්නේ. මේ ඉස්සරහා කෑල්ල සහ මේ පිටිපස්සේ මේක ගන්න බර්නියුලි ප්‍රමාණ සම්බන්ධ දේවල් ටිකක් මොකද. මම ඒක පොඩ්ඩක් ඇදලා ඉස්සර මේ ස්පොයිලර් හැඩති මේ කෑලි දාන්නේ බර්නියුලි කතන්දරේ. හරිද? ඒ කියන්නේ ඔයාලට තේරුම් ගන්නවද මේකේ තියෙන ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ වාහනේ වේගය වර්ධනය කරගන්න පුළුවන්. වේගය වර්ධනය කරගන්න. වේගය වර්ධනය කරගන්න පොළොවට කියන තෙරපුම් වර්ධනය කරන. ඒ කියන්නේ කේන්ද්‍ර අභිසාරී බලය වර්ධනය කරගන්න. පොළොවට කේන්ද්‍ර අභිසාරී බලය වර්ධනය කරගන්න තෙරපුම් වැඩි කරගන්නවා. දැන් මෙයා ගමන් කරන්නේ මේ දිශාවට නම් වාත ධාරා මෙහෙම එනවනේ. වාත ධාරා ඔන්න මේක. ඒ කියන්නේ අපි ඕන දෙයක චලිත වෙන්නේ කොහොමද? වායු ප්‍රතිරෝධයෙන් අනිත් පැත්තට ප්‍රතිඋදේශයට තමයි එන්නේ. එතකොට මේක ඔන්න ඔහොම ඇවිල්ලා මෙහෙම සූම් අන්න මේ ලං වෙලා තමයි යන්නේ ඔබ. අන්න ඔහොම ලං වෙලා අන්න ඔහොම කරලා නිකන් මෙතන මෙහෙම යනවා. ඒතකොට දන්නවද බර්නියුඩ් දැන් කතන්දරේ දන්නා අය දන්නවා මෙතන හරස් වර්ගඵලය මෙතන ඒ එකට වඩා මේක A1 නම් මේක A2 නම් A2 කියන කෙනා අඩුයි A1ට වඩා. ඒතකොට ඒ හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා කියනවා දන්නවද? මේ සන්දති ප්‍රවාහ සමීකරණයට අනුව දන්නවා හරස්කඩ වර්ගයේ වේගය A2 තැනදී වේගය V2 නම් මෙතන වේගය V1 නම් V2 කෙනෙක් නම් V1ට වඩා වැඩි වෙනවා. හරි. එතනින් වැඩි වෙනවා. ඒකෙදි මෙතන පීඩනය තමයි මෙතන අදාළ වෙන්නේ. හරිද? මේක මේ V1 වත් A1 වත් නෙමෙයි. දැන් බර්නියුලි කතන්දරයට අනුව වඩා හිතන්න පුළුවන් පීඩනය මෙතන P2 නම් මෙතන පීඩනය P1 නම් P2 කියන පීඩනය මෙතන වේගය වැඩි නිසා පීඩනය ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මේ දැන් මේ හැඩති කෑල්ලේ මේ පහළ පීඩනය P2 නම් ඉහළ දැන් මෙතන P1 පීඩනය නම් මෙතන පීඩනය P1 නේ. ඔයාලට තේරුම් ගන්නේ මෙතන පීඩනය P1 නම් මෙතන පීඩනය P1. P2 පීඩනය P1 සමග නැත්නම් මෙතන වේගය වැඩි නිසා වේගය වැඩි පීඩනය අඩු නිසා P2 කියන එක P1ට වඩා අඩුයි. ඒතර මෙතන වාට පේන පීඩන වෙනසක් ඇතිලා පීඩන අන්තරයක් ඇතිලා පීඩන අන්තරේ මගින් පහට බලයක් ඉඳලා. ඒතර මේ මෙතන මේ වාහනේ මේ පීඩන අන්තරය නිසා පහළ පීඩනය P2 ඉහළ පීඩනය P1 මම වාට මේ සංසිද්ධියෙන් කිව්ව වේගය වැඩිතර පීඩනය අඩු නිසා P2 පීඩනය P1 පීඩනයට වඩා අඩුයි. ඒක නිසා වැඩි පීඩනය P1. ඒතර මේ P1 සහ P2 අතර පීඩන අන්තරය මගින් පහළට එන බලයක්. ඒ බලය නිසා මේ පහළ මේ පිටිපස්ස රෝධ කියන එක මේ පිටිපස්ස රෝධ දෙක තෙරපෙන ප්‍රමාණය වැඩි මේකට. ඒකේ තෙරපෙන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ පිටිපස්ස රෝධ මත පොළොව මගින් යෙදෙන අභිලම්බ ප්‍රතික්‍රියාද වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා කියන්නේ මේ යෙදෙන කේන්ද්‍රාභිසාරී බලවත් ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඒකට වැඩි වේගයක් ලබා ගන්න පුළුවන්. ඝර්ෂණ බලය වැඩි කරගත්තා කියන්නේ වැඩි වේගයක් ලබා ගන්න පුළුවන්. ඒතර ඉස්සරහා රෝධ දෙක මත වෙනම යොදන්න ඕනින් තමයි මේ වගේ එකක් ගන්න. ඒතර තේරුම් ගන්න පුළුවන් නේද? මෙහෙම කැලලා තිබ්බොත් දැන් මෙහෙට නම් මේක යන්නේ. මෙහෙමනේ යන්නේ ඒක. වාත ධාරා මෙහෙම තමයි යන්නේ. හරි. ඔන්නෝම තමයි යන්නේ. ඒතර මෙතන හරස්කර වර්ගවල පොඩි වෙනවා. ඒතර වේගය වැඩි වෙනවා. වේගය වැඩි කරන පීඩනය මෙතන P1 නම් මෙතන P2 නම් මෙතනදී මේ අවස්ථාවේදී P1 පීඩනය අඩුයි P2 පීඩනයට වඩා. හරි. හරි නේද? මේක හරි. ඔව්. මේ කැලේ තියෙන මේ පැත්තටනේ. ඔව්. ඔව් මේ පැත්තේ කැලේ තියෙන ওই පැත්තට. එතකොට මේක මේ පැත්තට යනකොට මේ වන්දන මෙතන යනකොට මෙතන වේගය වැඩි වෙන නිසා මෙතන පීඩනය අඩුයි. මෙතන පීඩනය වැඩි. හරි මට මේ පැත්තට අනිත් පැත්තට ගියා මතක නැහැ. මම සෝරි මේ පැත්තට මන්ද ඉන්නේ හොදේ. ඔව් මේ පැත්තට ඉන්නේ උනේ. ඔව් මේ පැත්තේ. මට තමා වෙනවද මේක මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට තියෙන්නේ.
හරි ඔන්න ඔය පැත්තට තියෙන්නේ. ඔවුනේ. මේ පැත්තට මේ පැත්තට තියෙන්නේ. ඔව් ඔය පැත්තට මේ තියෙන්නේ. මට වැරදුනා. ඒතර මේක තියෙන්නත් ඕනේ මේ පැත්තට අර සංසිඳීම තමයි. එතකොට ඉහළ පීඩනය කියන එක කියන පහළ බිඳුවට වැඩි වෙනකොට මේ පහළත් මෙහෙම තෙරපෙනවා. මේ පහළ තෙරපෙනවා කියන්නේ මේ ඉස්සරහ රොද දෙක මෙහෙම තෙරපෙනවා. තෙරපෙනට වැඩි කියන්නේ පොළොව මගින් මේ ටයර් මත ඉස්සරහ රොද දෙක මත ඉඳන් මේ අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවා කියන්නේ මේ මොකද්ද ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඔයාලට තේරෙනවා කියන්නේ ඝර්ෂණ බල වෙනවා කියන්නේ මේකට වැඩි වේගයක් ලබා ගන්න පුළුවන්. ඒකට වංගුවේදී නෙවෙයි අර සාමාන්‍ය තනිතලා භූමියේදී වංගුවේදී මේක සංසිඳ ගන්න ඕනේ නැහැ. ඒක තනිතලා භූමියටත් එකයි. මේ තනිතලාවෙත් තිරස් සරල රේඛීය මාර්ගයක වේගය වැඩි කරගන්න ඇක්සලරේට් කරන තරමට වේගය වැඩි කරගන්න පුළුවන්. දැන් තියෙන වාහන වල එහෙම බෑ. පැඩ කිලෝමීටර් 100 දැම්මොත් එහෙම මේ ටික ටික එහෙම වැඩි වේගයෙන් යන්නේ නැහැ. ඒතකොට එහෙම කියන්නේ. ජම්මිසි වේගයට ඇවිල්ලා ඒ වේගයෙන්ම ඔහොම යනවා. වාත ප්‍රතිරෝධ නිසා. අර වාත ප්‍රතිරෝධයෙන් වෙන බලපෑම නවත්ත ගන්න තමයි. කියන්නේ බලපෑම නවත්තගෙන ඒ වේගය ඇක්සලරේට් කරන ප්‍රමාණයට වේගය වැඩි කරගන්න තමයි මේ වගේ අර මේ තියෙන එක මම බර්නියුලි කතන්දරේ මම වෙනම වීඩියෝ එකක් දාලා උගන්වන්නම් ඔයාලට. බර්නියුලි කතන්දරේ මම වෙනම වීඩියෝ එකක් දාලා උගන්වන්නම්. ඒක දැනට හිතන්න එපා. මේ දැනට ඔක හිතන්න එපා. මේ අපි දැනට ඔයාලට මම අර මෝටර කාර් සම්බන්ධව සිද්ධියට මේ ස්ට්‍රක්චර් එක මේ වෙනස් වුණේයි. ඒක කොහොමද ඒ වලට මම ඔයාලට කියන්නේ. එන අපේ එපිසෝඩ් 3 එකෙන් තුන්වෙනි එකෙන් අපි මාර්ගවේදී කතන්දරෙන් හමු වෙමු. මම බොහෝ විට මාර්ගවේදී කතන්දරය තමයි ඒකෙදි කරන්නේ. එහෙනම් මේ අසස්ත්‍රී ඔබ සැමට ස්තුතියි. හොඳට වැඩි කරගන්න පිසිස් කරනවා නම් මේක සාමාන්‍ය අර වෙන ආසාවෙන් බලන කෙනෙක් නෑ නිකන් අර අසහර බලන කෙනෙක් නම් මම හිතන්නේ ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් වුණා කියලා. හරි එහෙනම් සුබ දවසක්. I know he's gonna earn it. He's gonna earn it properly, but I hate to see them go and crash or a scenario like that. There goes James Dean. Oh, Bond goes wide.